දැන් තමයි අපි ගංගාරාමෙන් එළියට ආවේ. ඉතින් අපි සෙකන්ඩ් ප්ලේස් එක විදිහට තෝරගත්තේ දකුණු ආසියාවේ උසම කුළුණ ලෝටස් ටවර් එක. එහෙම නැත්නම් නෙළුම් කුළුණ. ඉතින් ඇතරම් තව ප්‍රශ්නයක් තියෙනවා. නෙළුම් කුළුණ ඕපන් කරන්නේ 9ට තාම 7යි වෙලාව. ඉතින් ගංගාරාමයට යනකොට 6යි. ඉතින් දැන් වෙලාව එළියට එනකොට 7යි. ඉතින් ගොඩක් දේවල් අතරම බලන්න තිබුණා. ඊළඟට අපි යන්න ඕනේ ලෝටස් ටවර් එකට. ඒ වගේම දෙයක් කියන්න ඕනේ ලෝටස් ටවර් එකට යද්දී අනිවාර්යයෙන්ම මේ ලෝටස් ටවර් එකත් ඔයත් යනවා නම් මේකේ ටිකට් ප්‍රයිස් කොහමද? ඒ වගේම ඔයත් ලෝටස් ටවර් එකට යනවා නම් දැනගන්න ඕනේ හැම දෙයක්ම මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. එහෙනම් අපි යමු ලෝටස් ටවර් එක බලන්න. ඉතින් දැන් මං ඉන්නේ දකුණු ආසියාවේ උසම කුළුණ නෙළුම් කුළුණ ඉස්සරහා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් අපි ඉන්නේ නෙළුම් කුළුණ ඉස්සරහා. ඉතින් අපි ඒ එක්ස්පීරියන්ස් එක බලමු නෙළුම් කුළුණ උඩට ගිහිල්ලා කොයි වගේද නෙළුම් කුළුණ උඩට පේන්නේ කොයි වගේ එක්ස්පීරියන්ස් එකක්ද දෙන්නේ කියලා අපි උඩට ගිහිල්ලා බලමු. නෙළුම් කුළුණට යනකොට මුලින්ම අපිට හම්බෙන්නේ ටිකට්ස් කවුන්ටර් එක. අපි මුලින්ම ටිකට් ගන්න ඕනේ. ඉතින් නෙළුම් කුළුණ උඩ නැරඹුම් මැදිරියට යන්න නම් අපිට රුපියල් 500ක ටිකට් එකක් ගන්න වෙනවා. ඊළඟට මේකේ තියෙනවා පික්සල් බ්ලූමින් ඒරියා කියලා තව එකක් තියෙනවා. මේකට යන්න නම් ඔයාලට රුපියල් 350ක ටිකට් එකක් ගන්න වෙනවා. අද මගේ ෆුල් ටිකට් එක රුපියල් 850යි දෙකටම. එතකොට ඔයා හිතන්නවා පික්සල් බ්ලූමින් ඒරියා එකට විතරක් යනවා නම් රුපියල් 500ක ටිකට් එකක් ගන්න වෙනවා. ඒ දෙකම ගන්න ඕන නම් තමයි ඔයාට රුපියල් 850ක ටිකට් එකක් වැටෙන්නේ. ඒ වගේමයි නෙළුම් කුළුණේ තියෙන මේ පික්සල් බ්ලූමින් ඒරියා කියන එකට ඔයත් යනවද නැද්ද කියලා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් ඔයාට තීරණය කරන්න පුළුවන්. ඉතින් නෙළුම් කුළුණට ඇතුල් වෙනකොටම පොඩි සිම්පල් චෙක් අවුට් එකක් තියෙනවා. මෙතනින් ඔයා ගෙනියන බඩු බාහිර ආදී වගේ දේවල් පොඩි පරීක්ෂා කිරීමකට ලක් වෙන මැෂින් එකකට දාලා මේක හරිම සිම්පල්. ඉතින් මේ වැඩෙන් පස්සේ සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි ඔයා දොරෙන් ඇතුල් වෙනකොටම ඉඳලා ඔයාගේ ටිකට් එක බලලා ඔයා යන්න ඕනේ පැත්ත කියනවා. එක්කෝ අපිට නෙළුම් කුළුණේ උඩම තට්ටුවට ඒ කියන්නේ 29 වෙනි මහලට යන්න පුළුවන් කෙලින්ම. එහෙම නැත්නම් අපිට මුලින්ම පික්සල් බ්ලූමින් ඒරියා එකට යන්න පුළුවන්. මම මුලින්ම තෝරගත්තේ නෙළුම් කුළුණේ උඩම තට්ටුවට. ඒ කියන්නේ 29 වෙනි මහලට ගිහිල්ලා සම්පූර්ණ කොළඹම ආංශික 360 view එකකට බලන්න. හරි දැන් අපි ඉන්නේ විදුලි සෝපානයේ ඇතුලේ. ඉතින් මේ විදුලි සෝපානයේ ඇතුලේ අපි බලමු දැන් ඔය යන්නේ 29 වෙනි මහලට යන ගමන් ඉන්නේ. ඉතාම වේගෙන් තප්පර කීපයක් ඇතුළත ඔයාලට උඩට යන්න පුළුවන් නිසා උඩට පොඩ්ඩක් යනකොට ඔයාලට කන් දෙක බ්ලොක් වෙන වගේ පොඩ්ඩක් ගතියක් එනවා. හැබැයි ඒක පොඩ්ඩක් උඩට යනකොට ආහාරي යනවා. ඉතින් ඉතාම වේගෙන් යනවා. ඒ කියන්නේ තප්පර ගාණක් ඇතුළත තට්ටු 29ටම යනවා. ඉතින් ඒ නිසා තමයි කන් දෙක පොඩ්ඩක් බ්ලොක් වෙන ගතියක් එන්නේ. උඩට ගියාන් පස්සේ ඒක සාමාන්‍ය විදියට හරියනවා. ඔන්න අපි දැන් ඉන්නේ මුළු කොළඹම එකපාර අංශක 360 view එකකට බලන්න පුළුවන් නෙළුම් කුළුණ උඩම තට්ටුවේ. ඉතින් මේ ඔයාට පේන්නේ දකුණු ආසියාවේ උසම කුළුණට මුළු කොළඹම පේන විදිය. වරාය නගරය, වරාය, මරදාන රේල්වේ ස්ටේෂන් එක මේ වගේ හැම දෙයක්ම මුළු කොළඹම බලන්න පුළුවන් ඔයාට නෙළුම් කුළුණ උඩට ගියොත්. ඉතින් මේ නෙළුම් කුළුණ ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මේකෙදි මට හම්බෙච්ච සුහදශීලීම කාර්ය මණ්ඩලයක් ඉන්න තැනක් තමයි මේ නෙළුම් කුළුණ කියලා කියන්නේ. නෙළුම් කුළුණට ඇතුළත් වෙන තැන ඉඳන්ම ඉතින් නෙළුම් කුළුණ හැම තැනකදීම කාර්ය මණ්ඩලය ඉතාම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් කැමති තරම් ෆොටෝස් ගහන්න කැමති වෙලාවක් නෙළුම් කුළුණ උඩ මේ විදිහට ලස්සනට කොළඹ නගරයෙන් බලන් ඉන්න පුළුවන්. ඉතින් ඔයා රෑ වගේ රෑ ටයිම් එකට වගේ යනවා නම් මේක ගොඩාක් ලස්සනයි, තවත් ලස්සනයි. ඉතින් වීකෙන්ඩ්ස් වල නම් රෑ 10 වෙනකම් මේක ඇරලා තියෙනවා. ඒ වගේම සති දවසක නම් රෑ 9 වෙනකම් මේක ඇරලා තියෙනවා. හරි එහෙනම් පොඩ්ඩක් වෙලා බලන්නකෝ මේකේ ලස්සන. මට හිතුණා දැන් හිටපු අපි ටයිම් එක ඇති කියලා. ඒ නිසා අපි දැන් පල්ලෙහාට යමු. ඉතින් ඔයාට පල්ලෙහාට යන්න ඕන උන ගමන් මෙතන පිට වෙන දොරටුව ළඟ කෙනෙක්ට කිව්ව ගමන් නිලධාරියෙක්ට කිව්ව ගමන් ඔයාට පුළුවන් ලිෆ්ට් එකේ වාට ආපහු පල්ලෙහාට යන්න. හරි දැන් අපි ඉන්නේ ලිෆ්ට් එකේ. අපි ඉක්මනටම පල්ලෙහාට යමු. තප්පර ගාණක් ඇතුළත කලින් වගේම පල්ලෙහාට යනවා.
අපි දැන් යන්නේ පික්සල් බ්ලූමින් ඒරියා එක බලන්න. ඉතින් මේ පික්සල් බ්ලූමින් ඒරියා එක මාරම ලස්සනයි. මං අනිවාර්යයෙන්ම කියනවා නෙළුම් කුල්න බලන්න ගියොත් අනිවාර්යයෙන්ම මේ පික්සල් බ්ලූමින් ඒරියා එකට යන්න අමතක කරන්න එපා. රුපියල් 350 ටිකට් එකට ඒක මාරම වටිනවා. දැන් අපි එහෙනම් යමු පික්සල් බ්ලූමින් ඒරියා එක බලන්න. අපි පික්සල් බ්ලූමින් ඒරියා එකට ඇතුල් වුණ ගමම අපිට පේන්නනවා ෆිල්ම් කොටස් වගේ දෙකක් පේන්නනවා. ඔයාලට මේක ඉඳගෙන බලන්න පුළුවන්. ඉතින් ගොඩක් ලස්සන දෙයක්. ඒක ඇත්තටම කොළඹ බිහි වෙච්ච හැටි මේ විදිහේ ගොඩක් දේවල් මේකේ බලන්න පුළුවන්. පෘතුගීසීන්ගේ විස්තර ඒ වගේම මේ එක එක වීදි වලට ඒ විදිහේ නම් ආවේ කොහොමද මේ වගේ ගොඩක් දේවල් මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන්. අධ්‍යාපනික වශයෙන් ගත්තොත් ළමයින්ට ගොඩක් වටිනවා මේ වීඩියෝස් ටික. ඊට පස්සේ ලස්සන සෙක්ෂන් කිහිපයක් තියෙනවා. මේකෙදි ඔයාලට ලස්සනට ෆොටෝස් ගහන්න පුළුවන් ඇති තරම් මේ විදිහේ ගොඩක් දේවල් තියෙනවා. පික්සල් වලින් හැදිච්ච වෙනමම ලෝකයක් තමයි මේ පික්සල් බ්ලූමින් ඒරියා එක කියලා කියන්නේ. ඉතින් ඇත්තටම අනිවාර්යයෙන්ම ළමයින්ට විනෝද වෙන්න ඒ වගේම මේකේ තියෙන පුදුම ලස්සන දේවල් වලට බලන්න තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයා එන්න ඕන තැන තමයි පික්සල් බ්ලූමින් ඒරියා එක කියලා කියන්නේ. ඉතින් ඔයාලට පේනවා මම පොඩ්ඩක් විස්තර කරන්නම් ඒකේ තැන් වලදී. මේ තියෙන්නේ අපි බලන්න ගියපු එක සෙක්ෂන් එකක් පික්සල් බ්ලූමින් ඒරියා එකේ තියෙන. ඒකත් ගොඩාක් ලස්සනයි. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාට පේනවා ඇති මේ කැට වගේ ටිකක් තියෙනවා, ටයිල් කැට වගේ. ඉතින් මේකට අපි අඩිය තියනකොට එහා පැත්තෙන් පික්සල් වලින් අමුතු විදිහේ මේ විදිහට සත්තු කෑ ගහනවා. ඉතින් ඔය අඩියක් තියනකොට එහා පැත්තෙන් අලියෙක් කෑ ගහනවා, එහා පැත්තේ යනකොට මකරෙක් කෑ ගහනවා. මේ විදිහේ ලස්සන දේවල් ගොඩාක් අතර මේකේ බලන්න තියෙනවා. ඉතින් ඇත්තටම අපි මේ සෙක්ෂන් එකක් ඉවර වෙලා පික්සල් බ්ලූමින් ඒරියා එකේ තව සෙක්ෂන් එකකට යනකොට ඔයාව ගයිඩ් කරන්න තව මිස් කෙනෙක් හරි සර් කෙනෙක් හරි අනිවාර්යෙන් එනවා. ඒක ඔයාට ගොඩක් වටිනවා. ඇත්තටම මේක දින සැබෑ රසවින්දනේ මට ඇත්තටම වීඩියෝ එකකට ගන්න තරම් අමාරුයි. හැබැයි ඔයත් අනිවාර්යයෙන්ම පික්සල් බ්ලූමින් ඒරියා එකට අනිවාර්යයෙන්ම යන්න නෙළුම් කුල්නට ගියොත් ඔයත් පික්සල් බ්ලූමින් ඒරියා එකට ගිහිල්ලා තියෙනවා. ඔයාගේ අත්දැකීමත් අනිත් අයට බලන්න පහලින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. දැන් තමයි පික්සල් බ්ලූමින් ඒරියා එකේ එළියට ආවේ. ඉතින් මේකේ තියෙනවා සාප්පු සංකීර්ණ එක එක දේවල් ඔයාලට ගන්න දේවල්, shopping කරන්න වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ දේවල් අත්දැක බලන්න. ඉතින් ගියොත් එහෙම නෙළුම් කුල්නට. ඒ වගේම තමයි මේකේ තියෙනවා කැරකෙන අවන්හලක් තියෙනවා. ඉතින් කැරකෙන අවන්හලට මං අදනම් යන්නේ නැහැ. හැබැයි මං දවසක අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක ඒ කැරකෙන අවන්හලේ අත්දැකීමත් අනිවාර්යයෙන්ම අරගෙන එන්න අමතක කරන්නේ නැහැ. ඉතින් දැන් තමයි අපි නෙළුම් කුල්නේ එළියට ආවේ. ඉතින් නෙළුම් කුල්නේ එළිය පරිසරයත් මේ විදිහේ ලස්සන පාක් එකක් විදියට ලස්සනට හදලා තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ දේවල් එක්ස්පීරියන්ස් කරලා බලන්න නෙළුම් කුල්න පැත්තේ આવොත්.